ආයිබෝවන් කොටස් වෙළඳපොලේදී සමාගමක් ආයෝජකයින් එක්ක කතා කරන්නේ විශේෂ භාෂාවකින්. ඒ තමයි ඔවුන් නිකුත් කරන නිවේදන. ඉතින් ආයෝජකයෙක්ට මේ භාෂාව තේරුම් ගන්න පුළුවන් වෙන එක අතිශයින්ම වැදගත්. අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ නිවේදනවල සැඟවුණු රහස් මොනවද කියලා. හැමදාම දකින්න කොටස් මිල ඉහළ පහළ යන්නේකට වඩා ගැඹුරු කතාවක් මේක පිටිපස්සේ තියෙනවා. සමාගමක් තමන්ගේ අයිතිකාරයෝ, ඒ කියන්නේ කොටස් හිමියන් එක්ක ඇත්තටම කතා බහ කරන්නේ කොහමද? හොඳයි. ඒකට උත්තරේ තමයි ඔවුන් නිකුත් කරන්නේ නිල නිවේදන. අපි මේවට සංස්ථාපිත ක්‍රියාමාර්ග කියලාත් කියනවා. හරි, එහෙනම් අද අපේ ගමන් මග තමයි මේ. අපි මුලින්ම බලමු මේ නිවේදන කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ අපි එකින් එක ලාභාංශ හිමිකම් නිකුතු සහ කොටස් බෙදීම් ගැන ගැඹුරට කතා කරමු. අන්තිමටම ආයෝජකයෙක් විදිහට මේ හැම දෙයකින්ම ඉගෙන ගන්න ඕන ප්‍රධානම දේවල් ටික මොනවද කියලාත් බලමු. හොඳයි. අපි කෙලින්ම කතාවට බහිමු. මේවට කියන්නේ සංස්ථාපිත ක්‍රියාමාර්ග කියලා. මේවා නිකන් දිනපතා එන වෙළඳපොළ නිවුස් ලොගේ නෙවෙයි. නෑ. මේවා ඊට වඩා ගොඩක් විධිමත් හරිම වැදගත් සංනිවේදනයන්. මෙන්න මේක තමයි මෙතන තියෙන වැදගත්ම කාරණය. මේවා නිකම්ම ලිය කියවිලි නෙවෙයි. මේ එක නිවේදනයකට පුරුවන් කොටස් හිමියෙකුගේ ආයෝජනයේ වටිනාකමට ඒකේ ස්වභාවයට කෙලින්ම බලපෑම් කරන්න. අන්න ඒ නිසා තමයි මේවා ගැන ඇහැ ගහගෙන ඉන්න එක අත්‍යවශ්‍ය වෙන්නේ. අපි දැන් මේ නිවේදන වර්ග අතරින් නිතරම දකින ඒ වගේම ආයෝජකයින් ගොඩක් ආස කරන එකකින් පටන් ගමු. ඒ තමයි ලාභාංශ. සරලවම කිව්වොත් ලාභාංශය කියන්නේ මොකක්ද? හිතන්න සමාගමක් ලාභ ලබනකොට ඒ සාර්ථකත්වයට දායක වුණු කොටස් හිමියන්ට ඒ ලාභයෙන් දෙන පොඩි තෑග්ගයක් වඩි දෙයක්. සාමාන්‍යයෙන් මේක මුදලින් තමයි ගෙවන්නේ. ආයෝජනයකින් ලැබෙන අමතර ආදායමක්. මෙන්න බලන්න මේ තිරයේ දිස්වෙන සත්‍ය දත්ත දිහා. මූල්‍ය අංශ, වැවිලි කර්මාන්තය, නිෂ්පාදන අංශය වගේ විවිධාකාර ශේෂ්ත්‍රවල සමාගම් තමන්ගේ ලාභය ආයෝජකයින් එක්ක බෙදා ගන්නා හැටි මේකෙන් පැහැදිලි. ඉතින් මේක කොටස් වලදපොලේ සුලභව සිද්ධ වෙන දෙයක්. මේ දත්ත ගොඩක් අතරින් අපි උදාහරණ කීපයක් විතර කරගෙන බලමු. බුකිට් ඩෙරා සමාගම ඡන්ද බලයේ තියෙන එක කොටසකට රුපියල් 14.43ක් ගෙවනවා. ඒ එක්කම සිංගර් ශ්‍රී ලංකාව සහ මර්කන්ටයිල් ඉන්ෂුරන්ස් වගේ සමාගම් ගෙවන ගණන් දිහා බලන්න. දැන් මේ වගුවේ තියෙන XD හෙවත් X ඩිවිඩන්ඩ් දිනේ කියන එක හරිම වැදගත්. හිතන්නකෝ මේක හරියට කෝච්චියක් ස්ටේෂන් එකකින් පිටත් වෙන වෙලාව වගේ කියලා. ලාභාංශය කියන කෝච්චියට නගින්න නම් ආයෝජකයෙක් අනිවාර්යෙන්ම මේ XD දිනයට කලින් ඒ කොටස අයිති කරගෙන ඉන්න ඕන. ඒ දවසේ හරි ඊට පස්සේ හරි කොටස ගත්තොත් අවාසනාවට ඒ ලාභාංශ ගමන මගහැරෙනවා. ඒක තමයි කඩයින් දිනේ. හරි. අපි දැන් ඊළඟ මාතෘකාවට යමු. බැලුබැල්මට මේක ටිකක් සංකීර්ණ මූල්‍ය කටයුත්තක් වගේ පෙනුනට ඇත්තටම මේක ආයෝජකයෙක්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. හිමිකම් නිකුතුවක් කියන්නේ සමාගමක දැනටමත් ඉන්න කොටස් හිමියන්ට, ඒ කියන්නේ සමාගමේ පවුලේ සමාජිකයන්ට විතරක් විශේෂ වට්ටමක් යටතේ තවත් කොටස් මිලදී ගන්න දෙන ආරාධනාවක්. මේක හරියට family and friends discount එකක් වගේ වැඩක්. එතකොට ආයෝජකයෙක්ට මේ ක්‍රියාවලිය අත්විඳින්න ලැබෙන්නේ කොහොමද? මුලින්ම ඒ අයට ආරාධනාව ලැබෙනවා. ඊට පස්සේ ලැබුණු ඒ අයිතිය කොටස් වෙළඳපොලේ විකුණන්නත් පුරුවන් කාලයක් දෙනවා. ඉතින් ඒ කාලය ඇතුළත තීරණයක් ගන්න ඕන. කොටස් මිලදී ගන්නවද, අයිතිය විකුණනවද, නැත්නම් නිකම්ම අතාරිනවද කියලා. අන්තිමට ඒ තීරණය ක්‍රියාත්මක කරන්න අවසන් දිනයක් නියම වෙනවා. මේක ප්‍රායෝගිකව කොහොමද වෙන්නේ කියලා බලන්න කොළඹ ඩොක්යාඩ් උදාහරණය බලමු. ඔවුන් Taman සතුව තියෙන සෑම කොටස් දෙකකටම රුපියල් 40ක විශේෂ මිලකට අලුත් කොටස් 9ක් මිලදී ගන්න අවස්ථාව දීලා තියෙනවා. අපි දැන් කතා කරන අවසාන සංකල්පය තේරුම් ගන්න හරිම ලේසි. මේක හරියට එකම සයිස් එකේ පීසා එකක් වැඩිපුර කෑලි ගානකට කපනවා වගේ දෙයක්. ඇත්තරම මේ උපමාවෙන් කොටස් බෙදීම කියන දේ ක්ෂණිකව තේරුම් ගන්න පුරුවන්. මුළු සමාගමේ වටිනාකම, ඒ කියන්නේ පීසා එකේ ප්‍රමාණය වෙනස් වෙන්නේ. හැබැයි කොටස් ගාන, ඒ කියන්නේ කෑලි ගණන වැඩි වෙලා එක කොටසක මිල අඩු වෙනවා. මෙන්න පැහැදිලි පෙර සහ පසු තත්වයක්. කිලානි කේබල් සමාගම Taman සතු කොටස් මිලියන 21.8ක් කොටස් මිලියන 208ක් දක්වා දසගුණයකින් වැඩි කරලා තිනවා. ඒ කියන්නේ කලින් එක කොටසක් තිබුණු කෙනෙකුට දැන් කොටස් 10ක් හිමි. හැබැයි මේක නම් ඇත්තරම පුදුම හිතන දෙයක්. යෝග් ඇකැඩි හෝඩින් සමාගම එක කොටසක් කොටස් 200ක් බවට පත් කරලා කියනවා. හිතන්නකෝ මේ ක්‍රියාමාර්ගවල විභවය කොයිතරම්ද කියලා. ඉතින් ඇයි සමාගමක් මෙහෙම දෙයක් කරන්නේ? ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි
කොටසක මිල අඩු වුණාම කුඩා ආයෝජකයින්ටත් ඒක මිලදී ගන්න පහසු වෙනවා. දෙවෙනි එක වැඩි දෙනෙක්ට කොටස් මිලදී ගන්න පුළුවන් වුණාම වෙළඳපොලේ ඒ කොටස ගනුදෙනු වෙන වාර ගණන එහෙමත් නැත්නම් ද්‍රවශීලතාවය වැඩි වෙනවා. හොඳයි. අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු. මේ දේවල් දැනගෙන ඉන්න එක ආයෝජකයෙකුට ඇත්තටම වැදගත් වෙන්නේ ඇයි කියලා. එහෙනම් මතක තියාගන්න ඕන ප්‍රධානම කරුණු ටික තමයි මේ. ලාභාංශ කියන්නේ සමාගමේ ලාභයෙන් ලැබෙන ත්‍යාගයක්. හිමිකම් නිකුතු කියන්නේ වට්ටමක් යටතේ සමාගමේ අයිතිය වැඩි කරගන්න ලැබෙන විශේෂ ආරාධනාවක්. කොටස් බෙදීම් වලින් කරන්නේ කොටසක මිල අඩු කරලා වැඩි දෙනෙක්ට ආයෝජනය කරන්න දොරටු විවෘත කරන එක. මේ නිවේදන ගැන අවධානයෙන් ඉන්න එක බුද්ධිමත් ආයෝජනයක මූලිකම පියවර. අපි මේ විග්‍රහය අවසන් කරමු පොඩි ප්‍රශ්නයක් අහලා. මේ නිවේදන කියන්නේ සමාගමක් එලිපිට කියන කතාව. හැබැයි මේ කතාව පිටිපස්සේ ඒ සමාගමේ අනාගතය ගැන කියවෙන නොපෙනෙන උපාය මාර්ගික ඉඟි තියෙන්න බැරිද? ඒ ගැනත් හිතන්න.